Asics, Converse, Nike, Adidas, New Balance වගේ ෂූ බ්‍රෑන්ඩ් එක කාටට කර වැඩ දාන මේ වගේ පොඩි බැඩ්ඩොත් ඉන්නවා. ඒ මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. මේ ෂූ එකේ නම Adidas Continental 85 High. බලමු මේ ෂූ එකේ hands on experience එක කොහොමද කියලා. මම මේ වගේ අතත් මම ගෙනල්ලා තියෙනවා ඕගොල්ලොන්ට ලංකාවේ වැඩි පොපියුලර් නැති ෂූ එකක් ගැන කතා කරන්න. මේ ෂූ එක Adidas කියන බ්‍රෑන්ඩ් එකකින් එන එකක්. මේක නිකන් බාස්කට්බෝල් ෂූ එකට සමාන ෂූ එකක් විදියට තමයි වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද ඒ ෂූ එක ගැන ඩීටේල්ස් වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ කියලා. මේ ෂූ එකේ නම Adidas Continental 85 High shoe කියන එක. මේක ඉස්සරම Adidas ශ්‍රී ලංකා කියන වෙබ්සයිට් එකේ බයි කරන්න තිබ්බා. ඒ වුණාට අද වෙනකොට මේ ෂූ එක ගොඩක් තැන්වල සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා. මේ වෙබ්සයිට් එකේ හැටියට මේ ෂූ එකේ කලර්ස් දෙකක් තියෙනවා. දරගෙනල් තියෙන ඕෆ් වයිට්, ක්ලාක් ලොයිඩ්, බොන්ඩර් වයිට් කියන කලර් රේන්ජ් එක. මේ ෂූ එක හයි ඇන්කල් ෂූ එකක්. ඒ වගේම මේක Adidas ශ්‍රී ලංකා වෙබ්සයිට් එකේ තිබ්බේ ඒ දවස්වල 48000ක් වගේ ශ්‍රී ලංකන් රුපියල් ගානකට බයි කරන්න. ෂූ එකේ ඩිෆරන්ට් ඇන්ගල් වලින් ඉමේජස් දාලා තියෙනවා. ඒ වගේම ෂූ එකේ බොටම් එකේ ඉමේජස් තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ෂූ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලා ගන්න පුළුවන්. මේක බාස්කට්බෝල් DNA කියලා තමයි ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන්නේ. ඒ කියන්නේ බාස්කට්බෝල් ටයිප් ෂූ එකක් කියලා. ෂූ එකේ Adidas ස්ට්‍රිප් ට්‍රී ස්ට්‍රිප්ස් එක තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ ෂූ එකේ ඩීටේල්ස් විදියට මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන රෙගියුලර් පිට් එකක් තියෙනවා. ලේස් වලින් කවර් වෙලා තියෙනවා. ඊට පස්සේ රබර් අවුට්සෝල් එකක් තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ටයිල් ලයිනින් වලින් තමයි ෆිනිෂ් කරලා තියෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ නූබක් ඇන්ඩ් සුඩේ අපල් දෙක වර්ගේ ඔන්නෝ තමයි මේ ෂූ එක ගැන වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ෂූ එකේ hands on experience එක කොහොමද කියලා. මෙන්න මේ වගේ high shoe එකක් තමයි මේක. මම ගෙනල්ලා තියෙන්නේ white color එකකින්. මේ ෂූ එක ලෙදර් එක රවුන්ඩ් එකේ ලෙදර් එක සම්පූර්ණයෙන්ම ඩිෆරන්ට් ලෙදර් එකක් තියෙන. ඒ වගේම ටෝ බොක්ස් එකේ තියෙන වෙනම ලෙදර් එකක්. ඊට පස්සේ මේක ලේස් වලින් කවර් වෙලා තියෙනවා. ඒ වගේම මේ ෂූ එකේ සෝල් එක තනිකර රබර් සෝල් එකක් තියෙන්නේ. රබර් සෝල් එකක් සෝල් එකේ බැක් එකේ විත් එක අඟල් දෙකක් වගේ වෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් එකට යනකොට ඒ සෝල් එකේ විත් එක අඟල් එකමාරකට වගේ අඩු වෙනවා. ඒ වගේම සෝල් එක වටේම ස්ටිච් ලයින් එකක් පේනවා සිකුවේ ස්ටිච් එකක්. ෂූ එකේ මෙන්ෂන් කරලා තියෙනවා Adidas logo emboss එකක් කරලා තියෙනවා. ඒ වගේම ෂූ එකේ අපි ටං එක ගත්තොත් එහෙම ටං එකේ බ්ලූ කලර් වලින් Adidas logo එක මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ටං එක ඇතුල් පැත්තෙත් Adidas logo එකම තියෙනවා බ්ලූ කලර් වලින්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් size details මෙන්ෂන් කරලා තියෙනවා unique QR code එකත් එක්ක. මේ ෂූ එකේ මුතු leather feeling එකක් තියෙන්නේ. ෂූ එකේ දෙපැත්තෙම Adidas අර tree strip එක Adidas කියන unique tree strip එක දෙපැත්ත ෂූ එකේ දෙපැත්තෙම තියෙනවා. ඒ වගේම මේ ෂූ එකේ හොඳ කුෂනින් එකක් තියෙනවා. හොඳ කුෂනින් එකක් තියෙනවා. බාස්කට්බෝල් වගේ හයි සපෝට් එකක් දෙනවා මේ ෂූ එකෙන් ලෙග් එකට. ඒ වගේම ඉන්සෝල් එකේ ෂූ එකේ ඩීටේල්ස් මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ ඉන්සෝල් එකේ සම්පූර්ණයෙන්ම Adidas logo එකෙන් කම්ප්ලීට් වෙලා තියෙනවා. හොඳ කම්ෆර්ටබල් ඉන්සෝල් එකක් තියෙනවා මේකේ. ෂූ එකේ බොටම් එකේ Adidas කියලා මෙන්ෂන් කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි මේ ෂූ එක අපිට පේන්නේ. මේ ෂූ එකත් මම හිතන්නේ ලංකාවේ ලොකුවට පොපියුලර් ෂූ එකක් නෙමෙයි. මේ ෂූ එක පාවිච්චි කරලා තියෙන අය අනිත් අයටත් දැනගන්න කමෙන්ට්ස් දාන්න කමෙන්ට්ස් බොක්ස් එකේ මේ ෂූ එක ගැන විස්තර කොහොමද කියලා. මේ ෂූ එක මම දැන් ටික දවසක් ඉඳන් පාවිච්චි කරනවා. මේ ෂූ එකේ හොඳ good comfortability එකක් තියෙනවා. ඒ වගේම දාගෙන කිසිම අමාරුවක් නැහැ. මේ ෂූ එකේ විස්තර තව මොන හරි මේ ෂූ එක ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ මට රීච් කරන්න. තවත් මේ වගේ ෂූ එකකින් ඊළඟට හම්බ